චන්සේකර මහත්මයාත් ජාතික සංවිධායක තීක්ෂණ ගම්මපිල මහත්මයාත් මෙතෙන්දි විශේෂයෙන්ම අද අපි අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය අප්‍රේල් 1 වෙනිදා අපි හෙළිදරව්වක් කළා ගල්ලංගුරු සිද්ධියට සමාන්තරව ඛනිජ තෙල් ආනයනයේදී පෙට්‍රල් ඩීසල් ජෙට් ෆ්යුවල් සහ අනිකුත් බොර තෙල් ආදී ගැනීමේදී ඉතා විශාල ප්‍රීමියම් මේ ප්‍රීමියම් කියන එක පැහැදිලි කරනවා නම් ගෙන්නන පුද්ගලයාගේ ලාභය ඒ වගේම එහි තිබෙන රක්ෂණ ආවරණය ඒ වගේම ගමන් වියදම් ආදී සියල්ල කැටි කරලා කියන එක තමයි අපි ප්‍රීමියම් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ තෙල් බැරලයකට මේ ප්‍රීමියම් එක ඩොලර් 3 ඉඳන් 4 දක්වා තමයි මේ වර්තමාන කාලේ ගෙනල්ලා තියෙන්නේ. මම බොහොම ආඩම්බරෙන් කියනවා ලංකා ඉතිහාසයේ අඩුම ප්‍රීමියම් වලට තෙල් ගෙනාවේ මා තෙල් ඇමති හැටියට ඉන්නකොට 2015 දින 100 වැඩපිළිවෙල යටතේ කියලා. ඒ නිසා අපිට පුළුවන් වුණා 140කින් පෙට්‍රල් ඩීසල් හා භූමි තෙල් වල මිල අඩු කරන්න. ඒ මොකද අපි තාම විවෘත තරඟකාරී ක්‍රියාවලියක් අඳුන්වා දුන්නා. ඔය තැන් වල චෝදනා කරමින් ඉන්න අයට ගිහිල්ලා ඒවා හොයලා බලන්නත් පුළුවන්. කොහොම වුණත් පසුගියදා එක පැත්තකින් අල්ලස් දූෂණ කොමිසමට ඊට පස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මේ අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් කිසියම් නිශ්චිතව ලෝක වෙළඳ පොලේ මිල ගණන් ඉහළ යද්දී ඒකට මුවා වෙලා යම් කිසි ආකාරයක තෙල් ජාවාරමක් සිදු වෙන බව. මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වුණේ HSBC බැංකුවේ විධායක නිලධාරියෙක් විසින් ලංකාව ඩොලර් 286කට තෙල් බැරලයක් මිලදී ගත්තයි කියන කාරණාවත් එක්ක. ඒක හුඟක් දෙනෙක් කිව්වා ඒක බොරතෙල් කියලා. නමුත් කාන්තේ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැහැදිලි කළා ඒක ඩීසල් තමයි ඒ විදිහට මිලදී ගත්තේ කියලා. එතකොට ලංකාව ඇතුළේදී 286ට ඩීසල් ගෙනාවා නම් වැට් එක 18%ක් ඒ වගේම ලීටරයකට වදින එක්සයිස් ඩියුටි රුපියල් 50ක් සහ ඩීලර්ස් කට් එක 3%ක් ඔයගේ ඔය ටික ඔක්කොම එක වුණාම තෙල් ලීටරයක් රුපියල් 700 ඉක්මවන තත්වයට යනවා. බොහොම පැහැදිලිව අපි කියනවා මේ වෙනකොට සිංගප්පූර් ප්ලැට්ස් එක තියෙන්නේ ඩීසල් ඩොලර් 170 සීමාවේ. මේක ඩොලර් 200 ගණන් වලට ගිය බව ඇත්ත. නමුත් අද තියෙන්නේ ඩොලර් 170. කිසිම රටක් මේ තරම් අධික මිලකට ගියාට පස්සේ ඩීසල් ගෙන්වීමට හෝ පෙට්‍රල් ගෙන්වීමට කටයුතු කරන්නේ නැහැ. මොකද මේ මිල උච්චා වචනය ඉතා සීග්‍රයෙන් වෙළඳ පොලේ වෙන නිසා. මේ ගැන ඉතාම වටිනා ක්‍රියාවලියක් මෙවර BBC ආයතනය කළා තියෙනවා. 5 අවස්ථාවක මේ විදිහට මේ යුද්ධය පාවිච්චි කළා ඇතැම් වෙළඳුන් ලාභ උපයපු ආකාරය ගැන. එක වෙනම කතාවක්. ඒතර මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ට්‍රැෆිකියුරා කියන සමාගමට ඩීසල් ලබා දීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගත්ත ඒ පියවර පිළිබඳව. ට්‍රැෆිකියුරා ආයතනයට දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුවක් ඒ කියන්නේ නැව් තොග 5ක් ටර්ම් ටෙන්ඩර් එකක් ලැබුණා ඩීසල් ගෙන්නන්න. ඒකෙන් ප්‍රීමියම් එක 3.8ට තමයි සාමාන්‍යයක් හැටියට ලැබුණේ බැරලයකට. එතකොට ඔවුන් ඒකෙන් නැව් තොග 2ක් අපට ලබා දුන්නා. තුන්වෙනි ඩීසල් තොගය අපට ලබා දුන්නේ නැහැ. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් වෙලා තිබිච්ච නිසා යුදකාරී වාතාවරණය හමුවේ. ඒකට අපි කියනවා පෝස්ට් මේජර් කන්ඩිෂන් කියලා. ඒකට එවැනි හදිසි තත්ත්වයක් තුළ උන්ට තුන්වෙනි ඩීසල් නැව ගෙන එන්න බැරි බව ප්‍රකාශ කළා. එතකොට ඒ සම්බන්ධයෙන් මොකද්ද වුනේ? ඔවුන්ගේ ඉදිරි ඩීසල් නැව් 3 ඔවුන් කවදද ගේන්නේ? ඒ ටෙන්ඩරේ අවලංගු කළාද නැද්ද? ඒ ටෙන්ඩරෙන් ඉවත් වෙන්න ඔවුන් කැමැත්ත පළ කළාද නැද්ද? ඒ වගේම අපගේ කාන්තේ නීතිගත සංස්ථාවේ ප්‍රතිචාරය මොකක්ද කියන එක අපිට පැහැදිලි නැහැ. කෙසේ නමුත් කාන්තේ නීතිගත සංස්ථාව දානවා තරඟකාරී නොවන ටෙන්ඩරයක් ඩීසල් හා ජෙට් ෆුවල් ගෙන්වීම සඳහා. එතකොට මේක තමයි ඉතා වැදගත් දේ. අර නැව ආවේ නැති වුණාම තරඟකාරී නොවන ටෙන්ඩරයක් දානවා. ඒ ටෙන්ඩරයට ජයගන්නේ කවුද? ට්‍රැෆිකියුරාමයි. කලින් හදිසි තත්ත්වයක් යටතේ ඩීසල් ගේන්න බෑයි කියපු ට්‍රැෆිකියුරා දැන් ඩීසල් ගේනවා. බැරලයට ප්‍රීමියම් එක කීයද? 3.8 නෙවෙයි 48යි. 48යි. මේ අනුව ඊටාම පැහැදිලිව අපි කියන්න ඕනේ කලින් බෑයි කිව්වට දැන් ඔන්න ගේනවා. කොච්චර ගෙනාවද ගේන්න නියමිතද? මේ අප්‍රේල් 30 31 කාලේ තමයි මේ ලේකෑන් එක තියෙන්නේ.
බැරල් 2,48,000ක් ඩීසල් ඒ වගේම 64,000ක් ජෙට් ෆුවල් එක මේ දෙකේම ප්‍රීමියම් එක $48ක්. එතකොට අපි ගත්තොත් කලින් මේගොල්ලෝ අපිට පොරොන්දු වෙච්ච තුන්වෙනි නැවේ තිබුණේ 3.8ට. එතකොට බැරලයකින් $44.2ක් එනම් ඩොලර් මිලියන 11ක් රුපියල් කෝටි 350ක් මේ හරහා සිද්ධ වෙලා තියෙනවා. ඒකට අපිට පේනවා රටාවක් මොකද්ද? මේ රටාව අද ඊයේ රටාවක් නෙවෙයි. මම අප්‍රේල් 1 වෙනිදාත් පෙන්ලා දුන්නා ආදිත්‍ය බීර්ලා සමගත් ඩොලර් 57කට ප්‍රීමියම් එකකට අත්සන් කරලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේක යුද්ධයේ ස්වභාවයද? යුද්ධය නිසා ඇතිවෙච්ච තත්වයක්ද? එහෙමත් නැත්නම් මේ සුපුරුදු ප්‍රීමියම් ගැහිල්ලද? මේක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ සුපුරුදු ප්‍රීමියම් ගැහිල්ලද කියන එක. මොකද අපි දැක්කා මේ සිද්ධිය වෙනකොට මේ අර කෙහෙල් කන වැටපයින්නවා වගේ හොරාට කලින් ජනාධිපතිතුමත් බිමල් රත්නායක ඇමතිතුමත් කියනවා කොහෙන් හරි කොහොම හරි කොහේ හරි පාක් කරලා තියෙන තෙල් ටිකක් ගේන්න ඕන රට වෙනුවෙන් කියලා. අන්න එතන තමයි මේක තියෙන්නේ. කොහෙන් හරි කොහේ හරි තරගකාරී පදනමින් ලාභෙට ගේනවා අඩුවට ගේනවා කියලා කියපු අය කොහෙන් හරි කොහොම හරි තෙල් ගෙන මේ ක්‍රියාදාමය. මේක ලංකා කන්තේ නීතිගත සංස්ථාවට අමුතු දෙයක් නෙවෙයි. මේ සභාපතිතුමාට අමුතු දෙයක් නෙවෙයි. ඔහු මේ කන්තේ නීතිගත සංස්ථාවේ දීර්ඝකාලීනව මේ සෙල්ලම හොඳින් දැනගෙන හිටපු වෘත්තීය සමිති ක්‍රියාධරයෙක්. මේ වගේ සිද්ධියක් 2011 ජූනි මාසේ වුණා. එවකට හිටපු සභාපතිතුමා කිසියම් ආකාරයක තෙල් හිඟයක් රට තුල ඇති වෙන්න ගියා විශේෂයෙන්ම පෙට්‍රල්. ඒ අවස්ථාවේදී ඔය විදියට මුහුදේ ගිය නැව් හරවගෙන ලංකාවට ගෙනාවා අධික ප්‍රීමියම් වලට ගෙනල්ලා ඒකනම් පත් උනේ පාරේ වාහන නතර වෙන්න ගිය නිසා. වාහන 300ක් පාරේ නතර වුණා ඒ බාල තෙල් නිසා. විශාල විරෝධයක් එල්ල වුණා. ඒ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සිද්ධ වුණා කොමිටියක් පත් කරන්න. එච්.එම්. පවුසි මහත්මයාගේ මූලිකත්වයෙන්. එවකට ඇමති හැටියට සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මමත් ජෝන්සන් ඉවරත් ඇමතුමත් ඒකේ සමාජිකයෝ. අපි තීරණය කළා මේ පිළිබඳ වාර්තාවක් විමර්ශනයක් කරන්න. ඒ විමර්ශනයේ හැටියට සභාපතිවරයා වැරදකරු බවට පත් වුණා. ඉතින් ඒ නිසා ඔහු තා බලගතු ව්‍යාපාරිකයෙක් වුණත් ඔහුට ගෙදර යන්න වුණා. ඉතින් මම මේ කියන්නේ මෙන්න මෙහෙමයි අතීතයේ වැඩ කරලා තියෙන්නේ. මේ සෙල්ලම මේ ප්‍රීමියම් සෙල්ලම දිගටම ඔය කන්තේ නීතිගත සංස්ථාවේ වෙච්ච දෙයක්. ඒ ප්‍රීමියම් සෙල්ලම කැඩුවේ අපි 2015 දී. තරඟකාරී පදනමෙන් 65 දෙනෙක් හිටියා ලංකා කන්තේ නීතිගත සංස්ථාවට 2015 දී සැපයුම්කරුවෝ. හැබැයි 4 දෙනෙක්ගෙන් විතරයි අඛණ්ඩවම තෙල් අරන් තිබුණේ. විවෘත තරඟයට යාම නිසා අපිට පුළුවන් වුණා අඩුම මිලට ප්‍රීමියම් වලට තෙල් ගන්නත් ඒ වගේම රුපියල් 154 තිබිච්ච පෙට්‍රල් 114 දෙන්නත් 134 තිබිච්ච ඩීසල් 95ට දෙන්නත්. ඔය අතීත හොරු ගැන ප්‍රබන්ධ කතා නිර්මාණය කරමින් ඉන්න සියලු දෙනාටම කියන්නේ ඒ විවෘත ක්‍රියාවලිය අපි අනුගමනය කරා. දැන් අලුතෙන් අදහසක් ඇවිල්ලා තිනවා කනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් දෙන්න කියලා. ජනාධිපතිතුමාට පුළුවන් ඒ වරම ඔය කියන ගල්ලඟුරු කොමිසමටම පවරන්න. මොකද මෙතෙන්දී තාමත්ම පැහැදිලිව කියන්න ඕනේ තෙල් පිළිබඳව. අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉල්ලනවා බලශක්ති තේරීම්කාරක සභාවෙන් තෙල් ගත්ත ආකාරය පිළිබඳ මේ සභාපතිතුමා විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් ඉල්ලන්න. විගණකාධිපති දෙපාර්තමේන්තුව පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. අවුරුද්දක් මේ විගණකාධිපති පත් කිරීම පමා කළා. ඊ-වීසා වංචාවේ විගණන වාර්තාව එළියට එන එක වළක්වන්න කළ හැකි හැමදේම කළා. නමුත් ඒක අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තියෙනවා. මම කියනවා පුළුවන් නම් ඊ-වීසා වංචාව ගැනත් රහස් පොලිස් පරීක්ෂණය කැඳවන්න කියලා අනුර කුමාර දිසානායකට. රුපියල් බිලියන 8කට වෙච්ච දෙයක් නැහැ. හරි. ඒතර මේ ආකාරයට මේ තෝරගත්ත හොරකම් විතරක් හොය සුද්ධ වෙන්න හදන්නේ නැතුව විවෘත ක්‍රියාමාර්ගයක යන්න. හැබැයි කවදා හරි දවසක මේවා අධිකරණ ඉදිරියේත් අනික් තැන්වලත් එන විත්‍ය අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අර්ජුන රණතුංග මහත්මයාට ඇමති හැටියට ධම්මික රණතුංග මහත්තයාට කන්තේ නීතිගත සංස්ථාවේ සභාපති හැටියට රුපියල් මිලියන 800කට අධික ප්‍රමාණයක් පාඩු කළා කියලා අද මේ වෙනකොට අධිචෝදනා බාර දීලා තියෙනවා. ධම්මික රණතුංග මහත්තයා රිමාන්ඩ් බාරේ ඉඳලා තියෙනවා. සිද්ධිය මීට සමානයි. එමනම් මේ අවස්ථාවේදී ඇයි මේ නීතිය රාජකරුණ මහත්තයාට ක්‍රියාත්මක නොවෙන්නේ? ඇයි මේ නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ හිටපු ඇමතිවරයාට මේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ කියන එකට ආණ්ඩුව හා ආණ්ඩුවට සහයෝගය දෙමින් කටයුතු කරන මාධ්‍ය හා අනිකුත් ආයතන දැන් ප්‍රශ්න කළ යුතු තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් සංක මහත්මයා විසින් ඒ පැමිණිල්ලට අනුව ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වුණත් නොවුණත් ඒ පැමිණිල්ල අපි ඉදිරියට ගෙනියනවා.
විශේෂයෙන්ම මේ ට්‍රැපිකියුරා ඝන දෙනුව ගේන්න බෑ කියපු තෙල් ගණන් වැඩි කළාට පස්සේ ආවේ කොහොමද කියන එක ගැන විශේෂ පරීක්ෂණයකුත් පොදුවේ මේ තෙල් ගණදිනු පිළිබඳ පරීක්ෂණයකුත් රටට අවශ්‍ය බව අපි අවධාරණය කරනවා. ඒ අනුව කණිත තෙල් නීතිගත සංස්ථාවේ තෙල් මාෆියාවත් ගල් අඟුරු මාෆියාවත් එකතු වෙලා මේ අර්බුදයට මුවා වෙලා ගසා කෑම පිළිබඳව විධිමත් ක්‍රියාවලියක් ඕන. මෙහි බිල ගෙවන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. ආණ්ඩුව ඉතාමත්ම බොහොම බාල ගණේ ප්‍රචාරයක් ගෙනිනවා ජනතාවට බර දාන්නේ නැහැ කියලා. කොහෙන්ද දන්නේ නැහැ ගෙවන්නේ? ජනතාවට බර දාන්නේ නැතුව. ගෙවන්නේ පක්ෂයේ අරමුදල් වලින්ද සමාජ ප්‍රාග්ධනෙන්ද කියලා අපිට පැහැදිලි නැහැ. ගෙවන්නේ අනිවාර්යයෙන්ම පාම් පිටි වලින් කිරි පිටි වලින් ඒ වගේ මේ රටේ වෘත්තීය වේදීන්ගේ ඇපිට් ටැක්ස් එකෙන් ගන්න සල්ලි වලින් තමයි මේ ගල්ලඟුරු වංචාවේ මේ ඩීසල් වංචාවේ වැය පිරිමහන්නේ. ඒ නිසා මේ ඇපිට් ටැක්ස් එක ගෙවන වෘත්තීය වේදීන්ගෙන් මේ රටේ පාම් පිටි වලින් කිරි පිටි වලින් හැම දෙයකින්ම විශාල වශයෙන් බදු ගෙවන අපේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබේ බදු මිදල් අපහරණය කරන්න මේ ආණ්ඩුවට ඉඩ දෙන්න එපා කියන කාරණයක් අපි මෙහිදී අවධාරණය කරනවා. ඒ අනුව ට්‍රැෆිකියුරා වංචාව එක වංචාවක් පමණයි. මේ පසුගිය කාලය තුල මේ ගල්ෆ් යුද්ධයට මුවා වෙලා ගෙනිච්ච ක්‍රියාවලිය පිළිබඳව විශේෂ විමර්ශනයක් විගණනයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරනවා. තව මොනවද තියෙනවද? ඒක තමයි මම කිව්වේ මේ ඇත්තටම මේ රජය මේ ගල්ලඟුරු ප්‍රශ්නය ඔවුන් මුල ඉඳන්ම කිව්වේ කිසිදු වංචාවක් වෙලා නැහැ කිසිදු පාඩුවක් වෙලා නැහැ කියන ස්ථාවරය තමයි ඔවුන් හිටියේ. මේ පිළිබඳව විටින් විට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරුණු දක්වලා තියෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කරුණු දක්වලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නායකයින් කරුණු දක්වලා තියෙනවා. මේ පිළිබඳව කල්තැබීමේ විවාදයක් පවත්වපු වෙලාවේ කල්තැබීමේ විවාදෙදි කිව්වේ කිසිම වංචාවක් වෙලා නැහැ කිසිම පාඩුවක් වෙලා නැහැ කියලා. නමුත් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ කාරක සභාවේදී ඒ කාරක සභාවේ ඉල්ලීම මත පළවෙනි ගල්ලඟුරු තොග 9 පිළිබඳව කරන ලද පරීක්ෂණයෙන් පස්සේ තාක්ෂණිකව ඔප්පු වුණා කොච්චර පාඩු වුණාද මේ ප්‍රශ්නේ නිකන් හුදු පාඩු වීමේ ප්‍රශ්නයක් නෙවෙයි. අන්න ඒක ඉතා වැදගත්. මේක හුදු රජයට පාඩු කිරීමේ ප්‍රශ්නයක්ම නෙවෙයි. මේ මගින් බලශක්ති සුරක්ෂිතතාවයට තර්ජනයක් එනවා. ලයිට් කපන්න වෙනවාය කියන කාරණේ ගැන ඉතා වැදගත් වාර්තාවක් තාක්ෂණික වාර්තාවක් මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළා. මතක තියාගන්න මේක හුදු බලශක්තිය හීනවීමක් පාඩු වීමේ කතාවක් පමණක් නෙවෙයි. බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳ කාරණයක්. ඒ අනුව අතීතයේ සිද්ධි වලින් යම් යම් ආක්‍රමිකතා සිද්ධ වුණා, මුදල් වංචා සිද්ධ වුණා. ඔව්. හැබැයි මෙවර සිද්ධ වෙලා තියෙන්නේ මහජනයාට ලයිට් කපන්න වෙලා තියෙනවා. අවුරුද්දට පෙර අවස්ථා ගණනාවකදී ලංකා විදුලි බල මණ්ඩලය දැනුවත්වත් මහජනයාට නොදැනුවත්වත් විදුලි කප්පාදුව කළා. ඒ පිළිබඳව කරුණු අපි සහේතුකව ඔප්පු කරලා තියෙනවා. ඉදිරි කාලෙදී දැන් රට ඇරියට පස්සේ දැන් අවුරුදු නිවාඩුවෙන් පස්සේ මේ ක්‍රියාදාමය ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන්ම කියන්න ඕනේ වර්තමානයේ තාමත් මේ අප්‍රේල් 16න් පස්සේ නැව් තොග එන්න නියමිතයි. විශේෂයෙන්ම ටරන්ජොට් කියන අතිරේක නැව් තොග ප්‍රමාණය ජනාධිපතිතුමාගේ ඊටාම කිට්ටුම ව්‍යාපාරික මිතුරට අයිති සමාගමක් මගින් දේශීය සමාගමක් මගින් මේක ගේන්නේ. මේ සමාගම පිළිබඳ ඊටාම විවෘත ප්‍රකාශයක් විගණකාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. පැරණි සමාගමට අමතරව මේ අලුත් සමාගම පිළිබඳව. ඒ වගේම දුරකථන සංවාදයක් හෙළිදරව් වෙලා තියෙනවා. මේ සමාගමට මේ ලබා දීම සම්බන්ධයෙන් අත යටින් වැඩ කරපු බව ඉතාම පැහැදිලි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සමාගමට පළපුරුද්දක් නැති බව පෙන්වලා දීලා තියෙනවා මේ අදාළ ප්‍රමිතියෙන් යුතු ගල්ලඟුරු ගෙන්වීමට මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව. ඒ නිසා විමර්ශනය දැන් කළ යුතුයි. මොකද මේ අපරාධය සිදුවෙමින් පවතින අපරාධයක්. ඒ සිදුවීම් පවතින අපරාධය නතර කිරීමට නම් විමර්ශනය දැන් කළ යුතුයි. දැන් ඒ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වෙනුවට මොකද ආණ්ඩුව කරන්න යන්නේ? ඒ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න නැතුව අතීතයේ ක්‍රියාමාර්ග අවුස්සන්න යනවා. කමක් නැහැ හොඳයි. කරන්න අපේ පූර්ණ සහයෝගය දෙනවා. මොකද අපි තමයි තනියෙන් මේ අරගලය ගෙනිච්ච 2009 ඉඳන් මේ ගල්ලඟුරු සිද්ධිය සම්බන්ධයෙන්.
ඒ නිසා අපි ඊටාම සතුටුයි. හැබැයි මතක තියාගන්න ජනාධිපති කොමිසම් රහස් පොලිසියට දුන්නා හොයන්න කන්ටේනර් 323 ඒ වගේ මේ අද මේ රටේ පොලිසිය මේ අපරාධ වහන තැනක් බවට පත් කරන්න හදන්න එපා. ඒ වගේ ජනාධිපති කොමිසම කියන එක ගැන කිව්වොත් ඒ ජනාධිපති කොමිසම වැඩ පටන් ගත යුත්තේ වහාම මේ තරන්ජොට් ටයිඩන් හෙම්පා කියන මේ සමාගම් දෙකේ දැනටමත් සිදුවෙමින් තියෙන බලශක්ති සුරක්ෂිතතාවයට අනතුරක් වෙමින් තියෙන මේ වංචාව නතර කිරීමෙන් මේ නහා නායෑම මේ මහා වංචාව නතර නොකොට 2008 කතා හෙවීමෙන් පළක් නැහැ. ඒ නිසා වහාම මේක නතර කරන්න කියන ඉල්ලීම මෙතනින් පටන් ගන්න කියන ඉල්ලීම අපි කරනවා. එහෙම නොකරනවා නම් මේ වංචාව දිග්ගැසීමට මේ කොමිෂන් සභාව ආවරණයක් කර ගැනීම ගැන අපි තාමත්ම දැඩිව අපි එක හෙලා දකිනවා. ඒ විතරක් නෙවෙයි. මේ පරීක්ෂණ කළේ නැහැ කියනවා. එහෙම නැත්තේ නැහැ. අපිට මතකයි ඔය 2009 ඉඳන් අපි විශාල අරගලයක් ගෙනිච්ච ඒ ගල්ලංගුරු සැපයුම් කරුවන් පිළිබඳව ඒ පිළිබඳව යම්කිසි පළදරීමක් කළේ යහපාලන ආණ්ඩුව කාලේ ඒ පාර්ලිමේන්තුවේ ඒ කාරක සභාව තුල විගණකාධිපතිට නියෝගයක් දුන්නා 2009 ඉඳන් 2016 දක්වා ගල්ලංගුරු ගෙන්වීම ගැන පූර්ණ විගණන වාර්තාවක් ලබා දෙන හැටියට. ඒ විගණන වාර්තාව ඔහු ලබා දුන්නා. ඒ වගේම ඒ විගණන වාර්තාවේ ඉතා වටිනා ලියකියවිලි ගණනාවක් එහි ඇමිනුම් හැටියට නිකුත් වෙලා තියෙනවා. එතකොට අතනින් මෙතනින් කෑලි අරන් අපේ කටහඬ අතනින් අරන් මෙතනින් අරන් කප්පාදු කරලා ප්‍රබන්ධ කතා හදන අයට ඒ මුළු වාර්තාවම අපි ඉදිරියේ ප්‍රසිද්ධ කරනවා විතරක් නෙවෙයි. එහි තියෙනවා මා විසින් ලියන ලද කැබිනට් පත්‍රිකා, මා විසින් ලියන ලද ලිපි, ඒ වගේ මා විසින් දෙන ලද නියෝග ලංකා විදුලි බල මණ්ඩලයට සහ අනිකුත් අයට. ඒ නිසා ඔය කට්ටිය මොනවා කතා කළත් ඒ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් කරලා තියෙනවා. එතනින් ඕනේ පටන් ගන්න. එහි නිගමන වලින් ඕනේ පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් ඒ යහපාලන ආණ්ඩුවම ජනාධිපති කොමිසමක් පත් කළා. අන්න ඒකයි වැදගත්. ජනාධිපති කොමිසමක් පත් කළා උපාලි අබේරත්න විනිසුරුතුමාගේ මූලිකත්වයෙන්. ඒ ජනාධිපති කොමිසමේ සාක්ෂි මෙහෙයවීම කළේ අද එදා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් වේ හැටියට හිටපු අද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය වෙන අයේෂා ජිනසේන මහත්මිය. එතුමිය තමයි අපේ සාක්ෂි මෙහෙයවීම කළේ. එහි දීපු සාක්ෂිය මා සතුව තියෙනවා. ඒ වගේම මා වාචික සාක්ෂියක් ලබා දුන්නා පැය ගණනාවක් ඒ කොමිසම ඉදිරියේ. දැන් ඒ කොමිසමේ වාර්තාවේ මේ විදුලි බල මණ්ඩලය සම්බන්ධ ඒ කොටස ඉවත් කළා කාගේ හෝ බලපෑමකට. පැහැදිලිවම අර වංචනික ජාවාරම්කරුවන්ගේ බලපෑමට. එතකොට ආණ්ඩුව සුදනෝ නම් අධිකරණ ඇමතිතුමාගේ ලේකම්තුමියගේ ඒ අවස්ථාවේ එතුමියගේ නායකත්වයෙන් සිදුවෙච්ච ක්‍රියාදාමයේ අපි කියනවා කරුණා කරලා ප්‍රසිද්ධ කරලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඒ වාර්තාවේ ඒ කොටස. අනිත් කොටස් ටික විතරයි දැම්මේ. ඒ වගේම 2012 අමාත්‍යාංශයට හෝ විදුලි බල මණ්ඩලයට දැනුවත් කරන්නේ නැතුව ශිපින් කෝපරේෂන් එකත් තවත් ජාවාරම්කරුවෝ 3-4 දෙනෙකුත් එක්ක අහුවෙලා ප්‍රධාන කොන්ත්‍රාත්තුවට පිටතින් ගල්ලංගුරු ගෙනාවා. ඒ ගල්ලංගුරු වල ප්‍රමිතියෙන් දුර්වලතාවයක් තිබුණා. මේ පිළිබඳව අපි විරෝධය පළ කළා විතරක් නෙවෙයි ඒක නතර කරන්න කටයුතු කළා. අවසානයේ අපි අපේ අමාත්‍යාංශයත් බාර දීලා එළියට බැස්සා. තුන්න විතරක් නෙවෙයි අපි ඒ දූෂණ ගණදෙනුව එලිදරව් කළා ආලපාලු ආර්ථිකය කියන කෘතිය හරහා කරලා ඒ රජය ඉවත් කිරීම සඳහා අපි කටයුතු කළා. අපි අන්න එහෙමයි කටයුතු කළේ. ඒ අවස්ථාවේදී මේ පිළිබඳව පොලිස් පරීක්ෂණයක් මට මතක හැටියට SIU එකෙන් කළා. මමත් ගිහිල්ලා සාක්ෂි දීලා තියෙනවා. කරුණා කරලා අන්න ඒක ප්‍රසිද්ධ කරන්න. ඒ වගේම 2013 ඉඳන් ආපු ටෙන්ඩර් එක 2015 අගභාගයේදී ප්‍රදානය කළා. ඒ ටෙන්ඩර් එක ප්‍රදානය කරන්න එපා කියලා මම විසින් ලිපියක් ලිව්වා ජනාධිපති සිරිසේන මහත්මයාට. මොකද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරපු නිසා ජූනි 26 වෙනිදා ඉඳන්. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැම්මා මේ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි පැමිණිල්ලට සාක්ෂි දෙන්න කවුරුවත් ආවේ නැහැ. මම ගියා සාක්ෂියක් දුන්නා. දැන් අල්ලස් කොමිසමට පුළුවන් අන්නේ පැමිණිල්ලේ ඒ නඩුකරය නැවත කරලියට ගේන්න. ඒ නිසා මේවා මේ කලේ නැහැ අපි තමයි හොයන්නේ කියලා කතාවක් නැහැ. මේවා කරලා තියෙන්නේ කරුණාකරලා මෙතනින් පටන් ගන්න. ඒ වගේම 2022-23 කාලේ විශාල අර්බුදයක් රටේ තියෙන වෙලාවේ මුල්‍ය අර්බුදයක් තියෙන වෙලාවේ ගල්ලංගුරු තොග හා ඒ වගේම මේ තෙල් තොග ගෙනීම පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවල ප්‍රශ්න පැන නැගුණා. විගණකාධිපතිවරයා වාර්තාවක් ලබා දුන්නා. මේ සියල්ලම තියෙනවා. ඒ නිසා මේ අතීතයේ මොකුත් උනේ නැහැ කියලා ප්‍රබන්ධ කතා හද මඩ ගහන කට්ටියට අපි කියනවා ඉදිරි කාලයේදී ඔය මඩ අපි හොදන්න නෙවෙයි යන්නේ, ඔය මඩකරුවන්ගේ නිර්වත හෙලි කරන්න යන්නේ. නිසා මම අද කියනවා මීට අදාළ සියලුම දෑ 2009 ඉඳන් සිදුවෙච්ච මේ ක්‍රියාදාමයට සිදුවෙච්ච සියලුම දෑ සියලු ලේඛන මා විසින් ලියන ලද කැබිනට් පත්‍රිකා මා විසින් ජනාධිපතිවරුන් ලියන ලද ලිපි ලේඛන
ඒ වගේ මා විසින් පොදුවේ කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ කරන ලද අරගලය ඒ වගේ මගේ පොත් දෙකක් තියෙනවා බලය හා ආලපාලු ආර්ථිකය කියලා. මේ සියල්ලේ තියෙන කරුණු සියල්ලම මම පොදු මහජනතාවට ජනගත කරනවා පෝටාල් එකක් කරා ඉදිරියේදී. එතකොට ඔය තන කෙඳිරි ගාන අයට, තන මඩ ගහන අයට, නම නොකිය නම කියන අයට සිද්ධ වෙයි උත්තර බඳින්න. අපි ජනතාවට උත්තර බඳිනවා. ඒ වගේම අවශ්‍ය වෙලාවක අපි නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා අපි මේ පෝටාල් එක ඉදිරියේදී ඇති කරනවා මේ ජනාධිපති කොමිසමට සහායක් හැටියට. ඒ වගේම මේ පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් මේ අපරාධකරුවන් වහන් කිරීමේ ක්‍රියාවලිය යොදවන්න එපා. අපරාධයක් වසන් කිරීම ලොකු වරදක්. අපි දන්නවා අර පාස්කු ප්‍රහාරයේ අපරාධයක් වසන් කිරීම සඳහා කටයුතු කළා කියලා තමයි හමුදා බුද්ධ්‍යංශ වලට දැන් ওই චෝදනා එල්ලලා තියෙන්නේ. අනාගතයේ මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතම් නිලධාරීන්ටත් මේ ගල්ලඟුරු හොරකම වසන් කිරීම සඳහා වෙනත් කරුණු මතු කිරීම පිළිබඳ එම දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලින්ම චෝදනා ගොනු වෙන්න පුළුවන්. අපි මේ පිළිබඳවත් විමර්ශනය කරමින් ඒ පුජ්‍යලීන් හඳුනා ගනිමින් ඉන්න බවත් ප්‍රකාශ කරනවා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අවුරුදු 7ක් ගත වෙනවා. මම හිතන්නේ ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය ඊටාම කනගාටුදායක දෙයක්, වළක්වාගත හැකිව තිබිච්ච දෙයක්. මම ප්‍රතික්ෂේප කරන්නේ කිසිසේත්ම මේ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි දෙයක් කියලා. මේ පාස්කු ප්‍රහාරය වළකාගත හැකිව තිබුණා පළවෙනි එක. දෙවෙනි එක අපිත් විශාල වශයෙන් රැවටුණා මේ වර්තමාන මහජන ආරක්ෂක ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්තයාගේ ප්‍රකාශයක් නිසා එතුමා කිව්වා ආරක්ෂක මණ්ඩලයේදී හා ප්‍රසිද්ධිය අනිකුත් තැන්වලදී මේ සිද්ධිය සිදු වුණාට පස්සේ මේක IS වැඩක් නෙවෙයි, මේකට අභ්‍යන්තර ක්‍රියාවලියක් තියෙනවා කියලා. අපි ගියා ඒ ජනාධිපති කොමිෂන් වලට සාක්ෂි දෙන්න. එතකොට අපිත් හිතුවා මේක පිටිපස්සේ යම් අద్භූත හස්තයක් තියෙනවා කියලා. නමුත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ විසින් කරන ලද ඒ පරීක්ෂණයත් එක්ක FBI අපට දැන් වැටහි ගිහින් තියෙනවා මේක පැහැදිලිවම මූලධර්මවාදී ජිහාඩ් කල්ලියක වැඩක් බව, ඔවුන්ට යම් ජාත්‍යන්තර පෙළඹවීමක් තිබිච්ච බව සහ ඔවුන් මේ රට ඇතුලේ කණ්ඩායම් තුනක් එකතු වෙලා කරපු ප්‍රහාරයක් කියන එක අපිට දැන් ඔප්පු වෙලා තියෙනවා ඒ කාරණේ. ඒ වගේම මම කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ 2010-15 කාලේ තෞහිද් ජමාත් ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ අතර තිබිච්ච සම්බන්ධයත් අපි පිළිගන්න ඕනේ. ඒක බුද්ධ්‍යංශ කියන්නේ ඕනේ. ඒක කොයි ආකාරයේ සම්බන්ධයක්ද කොහොමද කියන එක. ඒ නිසා තවත් ආණ්ඩු දෙකක් දැන් පෙරළුවා මේක මත තවත් ඇදගෙන යන්නේ නැතුව මේ පිළිබඳ නිශ්චිත කරුණු දැක්වීමක් සිදු කළ යුතුයි. මේ පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේවායේ අතීත චෝදනා ලැබපු අය අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන පදවිවල ඉන්නවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පදවිවල ඉන්නවා. ඒ ප්‍රධාන පදවිවල ඔවුන් තියාගෙන ඔවුන්ට මේ විමර්ශන බාර දීම ඇත්තටම හොරාගෑම් මගෙන් පේන අහනවා වගේ වැඩක් කියන එක තමයි කියන්නේ. මේක ස්වාධීන පරීක්ෂණයක් සිදු වුණේ නැහැ තවමත් කියන එක කනගාටු වුණත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම කොමරේඩ් ඉබ්‍රාහිම්ගේ දේපොළ ජනසතු කරලා ඒ දේපොළ අපි අනිවාර්යයෙන්ම පාස්කු වින්දිතයින්ට ඊළඟ ආණ්ඩුවකදී ලබා දීම සඳහා කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ දවස්වල කතාවක් කරනවා මේ ඉන්දියාවේ ඉඳන් ප්‍රින්ට් කරගෙන ආපු පොත් වර්ගයක් සඳහන් දීප චර්වන් කියලා ලේඛකයෙක්ගේ. ඒක ජාතික ආරක්ෂාවටයි සංහිඳියාවටයි ප්‍රශ්නයක් කියලා තමයි කියන්නේ. ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්. මම ඒ කෘති කියවලා නැහැ. ඉතින් ලංකාව ඇතුලේ තමිලිනිත් කෘතියක් ලිව්වා. LTTA පිළිබඳවත් කේජ් කියලා කෘතියක් ඉංග්‍රීසියෙන් ලියවිලා තිබුණා. ඊටාම බරපතල විදිහට ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් ඒ වගේම නොඑක් දෙමළ භාෂාවෙන් කෘති නිකුත් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ගැනත් නොඑක් දෙනා තම තමන්ගේ පුද්ගලික අත්දැකීම් මත කරුණු දක්වලා තියෙනවා. ඉතින් මේ කෘතිය කියවලා බලලා ඒ කෘතියේ යම්කිසි කරුණු තියෙනවා නම් එවැනි ක්‍රියාමාර්ග ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි කියන්න ඕනේ අද මේ ආණ්ඩුව ඇතුළෙම ඒ පිළිබඳ බෙදීමක් ඇති වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒක ඒගොල්ලෝ විසඳ ගන්න ඕන දෙයක්. හැබැයි භාෂණයේ නිදහස, ඒ වගේම කියවීමේ, ලිවීමේ, ප්‍රකාශනයේ නිදහස අපි අගය කරනවා. තමලිනීගේ කෘතියටත් කෘතිය මගිනුත් සිද්ධ වුණේ මේ අභ්‍යන්තර LTTA කතාව එළිදරව් වීම. ඒ වගේම දෙමළ ජනතාවගෙත් මේ විශාල දුක් වේදනා කන්දක් වුන් මේ කාලේ වින්දා, සිංහල ජනතාවත් වින්දා. අද තාම වෙනකන් සිංහල ජනතාවට බැරිලා තියෙන උතුරේ පදිංචි වෙන්න යන. මේ අවුරුදු 15ක් ගෙවිලා. ඒක තමයි වේදනාත්මක අත්දැකීම. ඒ වගේ මුස්ලිම් ජනතාවට බැරි වෙලා තියෙනවා යන්න. ඒ වගේම LTTට විරුද්ධව කටයුතු කරපු දෙමළ සමාජයට තාම බැරිලා තියෙන ප්‍රකෘතිමත් වෙන්න. ඉතින් මේ කාරණා ගැනත් අපි ටිකක් විවෘතව සාකච්ඡා කළ යුතු කාලය එළඹිලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ
වශයෙන් දැන් ඔබතුමා කියන ප්‍රීමියම් එක 48ට ගෙනාවා කියලා. දැන් ඔබතුමා ඔයගෙන අධ්‍යයනය කරන කෙනෙක් ඊට වඩා අඩුවට ගෙන්නන්න තිබුණාද කොහේ හරි? නෑ ඇත්තටම මේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ දැන් අද වෙනකොට ඒවා ඔක්කොම අද නෙවෙයි ඒ නිශ්චිත දිනවලදී තමයි ඒවා ඉහළට නගින්නේ. ඒ නිශ්චිත දිනවලදී දැම්මහම ඕක තමයි ප්‍රතිඵලය. ඒ දින මග ඇරලා දැම්මහම වෙන ප්‍රතිඵල වෙනවා. අපි කොටස් වෙළඳ පොලෙත් එහෙමනේ. කොටස් වෙළඳ පොලෙත් ওই වැඩේ කරනවා. කොටස් මිල ගණන් ඉහළ යනකොට විකුණලා අයින් වෙනවා. ඒ වගේම කොටස් වෙළඳ පොලේ මිල පහළට යනකොට කොටස් මිල දී ගන්නවා. අපි කියනවා ඉන්සයිඩ් ට්‍රේඩින් කියලා. කොටස් වෙළඳ පොලේ වෙනකොට. එතකොට ඔය මේ බැඳුම් කර වංචාව කියන එකේ කරේ ඕකම තමයි. බැඳුම් කර වංචාවෙත් කළේ ඕක. ඒ නිසා යම්කිසි මට්ටමකට බලාගෙන හිටියානම් වෙළඳ පොල දිහා, වෙළඳ පොල උච්චාවචන දිහා බලන් ඉඳලා ඒ කටයුත්ත කළා නම් ඊට වඩා ලාභෙට තෙල් මිල දී ගැනීමේ හැකියාව තිබුණා. හැබැයි මේ ගැන විගණකාධිපතිගේ පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි. අපේ ප්‍රශ්නේ මේකයි. තුන්වෙනි නැවක් ගේන්න බෑ ආරක්ෂක තත්ත්වය මත කියලා කියපු ට්‍රැෆික් යුරාට කොහොමද හතරවෙනි නැවක් ගේන්න අවස්ථාව ලැබුණේ? අන්න ඒකයි ප්‍රශ්නේ.